පින්වත්නි, ධර්ම ශ්‍රවණයට කලින් පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියන්නේ. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තයෝ මේ භික්ඛවේ අත්ථවසේ සම්පස්සමානේන අලමේව පරේසං ධම්මං දේසේතුං කතමේ තයෝ යෝ ධම්මං දේසේති සෝ අත්ථ පටිසංවේදී ච හෝති ධම්ම පටිසංවේදී ච. යෝ ධම්මං සුනාති සෝ අත්ථ පටිසංවේදී ච හෝති ධම්ම පටිසංවේදී ච. යෝ චේව ධම්මං දේසේති යෝ ච ධම්මං සුනාති උභෝ අත්ථ පටිසංවේදිනෝ ච හොಂತಿ ධම්ම පටිසංවේදිනෝ ච. ඉමේ කෝ භික්ඛවේ තයෝ අත්ථවසේ සම්පස්සමානේන අලමේව පරේසං ධම්මං දේසේතුන්ති. ඉන්වත්නි, දැන් මේ ප්‍රකාශ කළේ අපි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදුව අංගුත්තර ටික නිපාතේ චුල්ල වර්ගයේ 3 වෙනි සූත්‍රයයි. කෙටි සූත්‍රයක් නිසා සම්පූර්ණ සූත්‍රයම දැන් ප්‍රකාශ කළා. එහි ගැඹී තියෙන ප්‍රධාන අදහස කරුණු 3ක් බලාගෙන ධර්ම දේශනා කරනවා. මොනවද ඒ කරුණු 3?
ධර්මදේශනා කරන තැනැත්තා විසින් දැනගත යුතු, බලාගත යුතු යෝ ධම්මං දේශේති සෝ අත්ථ පටිසංවේදීච හෝති ධම්මපටිසංවේදීච. දේශකයන් වහන්සේ ත්‍රිපිටක පාළියත් අට කතාත් දැනගෙන බණ කියන්න ඕනේ. බණ කීමේ එක අදහසක්. ඒ වගේම බණ අහන තැනැත්තාත් ත්‍රිපිටක පාළියත් අට කතාත් දැනගෙන බණ අහන්නට ඕන. තුන්වෙනිව කියනවා දේශනා කරන දේශකයන් වහන්සේ ශ්‍රාවකයනුත් දෙපක්ෂයේම ත්‍රිපිටක පාළියත් අට කතාත් දැනගෙන ධර්ම දේශනා කළ යුතුයි කියලා. ශ්‍රවණය කළ යුතුයි කියලා. මේ සූත්‍රයෙන් දෙන ප්‍රධාන අදහස ත්‍රිපිටක පාළියත් අට කතා දැනගැනීමේ තියෙන වැදගත්කමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ත්‍රිපිටක පාළියයි. ඒ විග්‍රහ කරපු විස්තර කරපු කොටස අට කතා. අට කතාවලත් අටුවාවලත් නොතේරෙන තැන් විස්තර කරපු දහම් කොටස තමයි ටීකා. පෙළ අටුවා ටීකා කියලා කියන්නේ මේ කොටස් තුනටයි. මේ කාලේ ටීකා කරණයක් තිබුණේ නැති නිසා පෙළ සහ අට කතා ඒ පෙළ පාලි ධර්මයේ විස්තර කතාව සඳහන් කළා. පෙළ අටුවා දෙක දැන ගැනීමෙන් අපට ලබාගත හැකි ප්‍රයෝජන මොනවද කියලා පැහැදිලි කරලා දෙන්නට ඕන. විවිධ ප්‍රයෝජන. නමුත් මා මේ පින්වතුන්ට අද කල්පනා කරන්නට එක කරුණක් ගැන විතරයි ප්‍රකාශ කරන්නේ. අද මුළු ලෝකයේම පිළිගත් උසස් ප්‍රතිපත්තියක් තමයි සැලැස්මක් ඇතුව වැඩ කිරීම කියන එක. ගයක් හදන්නට මත්තෙන් සැලැස්මක් හදලා ඒ අනුව ගේ හදනවා. නගරයක් නිර්මාණය කරන්නට ගියාම සැලැස්මක් හදලා ඒ අනුව නගරය නිර්මාණය කරනවා. රටක් සංවර්ධනය කරන්නට ගියාම 3 අවුරුදු සැලැස්ම, 5 අවුරුදු සැලැස්ම ආදී වශයෙන් සැලසුම් හදලා ඒ සැලැස්ම අනුව රට සංවර්ධනය කරනවා. මුළු ලෝකයේම පිළිගත් මේ උසස් ප්‍රතිපත්තිය ලෝකයට හාපුරා කියලා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ සියලු කටයුතු සැලැස්මක් ඇතුවයි කළේ. උන්වහන්සේගේ ප්‍රධාන කටයුත්ත ගමින් ගමට ගිහිල්ලා ධර්ම දේශනා කරන එකයි. ඒවත් එහෙම මෙහෙන් ගියේ නෑ උන්වහන්සේ. ත්‍රිමණ්ඩල කියලා සැලැස්මක් හදාගෙන ඒ සැලැස්ම අනුව තමයි උන්වහන්සේ ගමන් කළේ. ඒ නිසා සැලැස්මක් ඇතුව වැඩ කිරීම ආදර්ශයෙන්ුත් උපදේශයෙන්ුත් ලෝකයාට උගන්වපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ක්‍රිටි සැලසුම් කියනවා. මහ ජනතාවගේ නිවැරදි දියුණුවට උපකාර වන සැලසුම් කියනවා. සංවර්ධන සැලසුම් කියනවා. සංවර්ධන සැලසුම් කියලා කිව්වම චරිත සංවර්ධන සැලසුම්ුත් තියෙනවා, බාහිර සංවර්ධන සැලසුම්ුත් තියෙනවා. අපේ පුරාණ මුතුන් මිත්තන් රජවරුන් මේ රට සංවර්ධනය කළේ බුදුරජාණන් වහන්සේගේ සංවර්ධන සැලසුම් අනුවයි. ඒ නිසා අපේ රට සංවර්ධනය කරන අවධියකදී බුදුරජාණන් වහන්සේගේ සංවර්ධන සැලසුම් මොනවද කියලා පෙළ අටුවා වලින් දැනගෙන ඒ අනුව සංවර්ධන සැලසුම හදාගෙන ඉදිරි ගමන කළ යුතු බව මතක් කරන්නට ඕන. සංවර්ධන සැලසුම් හුඟක් තියෙනවා. එයින් පෙළ අටුවා අනුව හදලා ගන්නට පුළුවන් එක සංවර්ධන සැලසුමක් ගැනයි අද ප්‍රකාශ කරන්නේ. ඒ මොකද්ද? ජීවන සංවර්ධනය. ජීවන සැලසුමයි. සැලසුම් බොහොම තියෙනවා. තමාගේ ජීවිතේ දියුණු කරගන්නට උවමනා කරන සැලැස්මට කියනවා ජීවන සැලැස්ම කියලා. ඒ ජීවන සැලැස්ම පෙළ අටුවා වලින් සංග්‍රහ කරලා ගත්තාම අද රටට උවමනා පරිදි හොඳම හොඳ සැලැස්මක් දෙන්නට පුළුවන්. ඒ නිසා මේ පින්වතුන්ට පෙළ අටුවා දැන ගැනීමෙන් හදාගන්නට පුළුවන්
ජීවන සැලැස්ම ප්‍රකාශ කරනකොට කාටත් වැටහෙවි පෙළ අටුවා ධර්මයේ ඉගෙන ගන්න එකේ තියෙන වටිනාකම. ජීවන සැලැස්මක් වෙනකොට මුල ඉඳලම තියෙන්නට ඕන. ජීවිතයේ මුල කොටස තමයි ළමා කාලය. ළමා කාලයෙන් තමයි පටන් ගන්න. ළමා කාලේ ජීවිතය පිළිබඳ හොඳම කාලයයි. ස්වර්ණ යුගයයි. ඒ කාලයට ළමයා පා තබනකොට ළමයාගේ හැදීමක් තියෙන්නට ඕන. එලිපිට නැතුව වෙනත් ක්‍රම වලින් ළමයා ඒ තත්ත්වයට හදලා තියෙන්න ඕන. ඒ නිසා ජීවන සැලැස්ම ළමා කාලයේ කියනකොට හුඟක් පහළට යනවා. පහළට කියන්නේ ඈතට යනවා. ඈත නම් අදහස් කරන්නේ ජීවිතයක ආරම්භය. ජීවිතයක ආරම්භය මව කුසක පිළිසඳ ගැනීමයි. එතන ඉඳලා තමයි මේ ජීවන සැලැස්ම යන්නට ඕන. ඒ මුල් කොටස දෙමව්පියන් විහිං කළ යුතු කොටසයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඇතැම් මව්වරුන් තමාගේ කුසේ දරුවෙකු පිළිසිඳ ගත්තාම බුදුරජාණන් වහන්සේ හමුවන්නට ගිහිල්ලා තියෙනවා. උන්වහන්සේට වැඳලා කියලා තියෙනවා ස්වාමීනි මගේ කුසේ දරුවෙකු පිළිසිඳගෙන සිටිනවා. ඒ දරුවා තෙරුවන් සරණ ගත කරන්නටයි මා ආවේ කියලා. ඒ අවස්ථාවේදීම තුනුරුවන්ගේ ආශිර්වාදයේ කුසේ සිටින දරුවාට ලබා දෙනවා. ඒ අපේ හොඳ සිරිත් වලින් එකක්. හොඳ අදහස් කුසේ සිටියදීම දරුවට දෙන්නට ඕන. ඊට පස්ව අපේ පොත්වල තියෙනවා ගැප් පෙරහැර දුන්නයි කියලා ගර්භ පරිහාරිය. ගත් පෙරහැර කියලා කියන්නේ දරු ගැබට කරන්නට ඕන පූජා සංග්‍රහ. ඒ ආකාර දෙකකින් කළා. එක පැත්තකින් වෛද්‍යෝපදේශ අනුව ඒ ගැබ ආරක්ෂා වෙලා වැඩෙන්නට උවමනා කරන උපදෙස් කළ යුතු දේ කළා. අනිත් අතට මව කුසේ ඉඳිද්දිම දරුවාගේ මාංශ ශරීරයේ වගේම ගුණ ශරීරයේ වැඩෙන්නට උවමනා කරන විදිහේ අදහස් පරම්පරාවක් මව තුල ඇති කරන එක. මවගේ අදහස් අනුව දරුවා හැදෙනවා වැඩෙනවා කියන එක අද විද්‍යාඥයන්ුත් පිළිගන්නා කරුණක්. ඒ අවුරුදු 2500කට ඉස්සෙල්ලයි අපේ මුතුන් මිත්තන් පිළිගෙන තිබුණේ. ඒ නිසා මවක විහිං දරුවක පිළිසිඳ අරගෙන සිටිනවා නම් බොහොමත්ම ප්‍රියසම් වෙන්නට ඕන අනෙක් කාරණාවලින් වෙන්න අදහස් වලින්. යම් කිසි විදියකින් දරුවා කුසේ සිටින අවදීදී මව විතර කිපෙන සුළු ගතියෙන් කලහ කරන ගතියෙන් තවත් විවිධ වැරදි අදහස් වලින් යුක්තව වාසය කළොත් ළමයා උපන්නට පස්සේ ඒ ළමයාටත් ඒ ගති ගුණ වැඩි දියුණු වෙලා යනවා. ඒ වගේම යම් කිසි දරුවෙකු කුසේ පිළිසිඳ ගන්න අවස්ථාවේදී නැත්නම් පිළිසිඳගෙන සිටින කාලයේදී මව උද දෙහැමි සිටිවිලි වලින් වීර සිටිවිලි වලින් මුත්ව වාසය කළා නම් ඒ දරුවා ස්වභාවයෙන්ම බොහොම දෙහැමි වීර ගතිය ඇති කෙනෙක් වෙනවා. මව කුසේදීම ඒ සැලැස්මෙන් දරුවා හදන්නට ඕන. ඒ කාලය තුල නරක අදහස් අඩු කරගන්නට ඕන, හොඳ අදහස් වැඩි කරගන්නට ඕන, පිරිසුදු වීර අදහස් වැඩි දියුණු කරගන්නට ඕන. ඒ අනුව බලනවා නම් අද අපේ සමහර දෙමව්පියන් විශේෂයෙන් මව්වරු ඔය අංශයෙන් වැඩි කල්පනා කරන්නේ නැහැ. ඒක ලොකු පාඩුවක්. සමහර දෙනා හිතනවා ඔය බොහොම සුළු කොට. නමුත් එහෙම හිතන්නට හොඳ නැහැ. ඕයින් තමයි තමාගේ දරුවා හොඳට කුසීදීම හදන්නේ වඩන්නේ. එහෙමනම් ඒ කාලය තුල එබඳු වැරදි හැඟීම් ඇති වෙන පත්පොත් සංග්‍රහවත් කියවන්නට හොඳ නැහැ. ඒතරා කාල පරිච්ඡේදයක් සම්පූර්ණ නිදහස නැති වෙන්නේ නැහැ මවකගේ. අම්මා කෙනෙක් වෙනවා නම් එහෙම වෙන්න බලාපොරොත්තු වෙන කාන්තාවක් මෙහින් ඕවා ගැන පරිත්‍යාගයක් කරන්න ඕන. නැත්නම් තමාගේ දරුවා හොඳට හදන්නට බෑ.
මා යන්තමින් ඒ කාරණේ පැහැදිලි කළේ එහෙම මව කුසේ ඉඳිද්දිමයි මේ දරුවා මේ විදිහට හදන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා දෙන්න ගැන හඳුන්වනකොට උද්භාචාර්ය කියන නමකින් හැඳින්වුවා. මුල් ගුරුවරු හැටියට. දරුවනට පාසලකට ගියාම විවිධ විෂයන් උගන්වන්නට ගුරුවරුන් ලැබෙනවා. ඒ අවස්ථාවෙන් තුරු සම්පූර්ණයෙන්ම පාසලට ගියාට පස්සේ වැඩි කාලයක් අම්මා තාත්තා තමයි දරුවන් ආශ්‍රය කරන්නේ. ඒ නිසා අම්මා තාත්තා තමයි මුලින්ම හැම දෙයක්ම උගන්වන්නේ. කතා කරන හැටි, යන්නේ හැටි, කන බොන හැටි උගන්වන්නේ අම්මා තාත්තා. ඒ නිසා මුල් ගුරුවරු. ඉතින්දී බුදුරජාණන් වහන්සේ මේ මුල් ගුරුවරුන් වෙන අම්මගේ තාත්තගේ විෂය මොනවද කියලා පැහැදිලි කළා. සාමාන්‍ය ගුරුවරුන්ට නම් දරුවට උගන්වන්නට විෂය මහ උගක් තියෙනවා. අම්මටයි තාත්තටයි උගන්වන්නට තියෙන විෂය දෙකයි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති. පවෙන් නපුරින් වැළැක්වීම සහ යහපතින් යෙදවීම. අයහපතින් මිදවීම සහ යහපතින් යෙදවීම. අම්මා තාත්තා නම් මුල් ගුරුවරුන්ගේ යුතුයකම ඒ කර්ම දෙකයි. ඒ විදිහට මව් කුසේ සිටියදීමත් හදලා අම්මට ඒ අදහස් දිනු කරගන්නට පියා හැම විටකම සහාය වෙන්නට ඕන. ළමයා උපන්නට පස්සේ ආදර්ශයෙන් අම්මා තාත්තා ඒ කියාපු විෂය දෙකෙහි යෙදෙන්නට ඕන. කුඩා අවදියේදී උපදේශය ළමයාට ඒ තරම් ගණන් නෙවෙයි. ආදර්ශය තමයි ළමයා ගන්නෙ. අම්මා කතා කරන විදිහට, තාත්තා කතා කරන විදිහට ළමයා කතාවට සූදානම් වෙනවා. යන්නේ ඒ විදිහටයි. ඒ නිසා අම්මා තාත්තා ආදර්ශයෙන් තමයි මුල්ම කාලේ ඒ ළමයා හදන්නේ. නිසා ළමයාට පේන්නට වැරදි දේවල් කළොත් ළමයා ඒක ඉගෙන ගන්නවා. හොඳ දේවල් කළොත් ඒකත් ඉගෙන ගන්නවා. ස්වභාවයෙන්ම පෘථග්ජන సంతාන නොමකට යන ලෙහෙසි. හොඳ දෙයට වඩා වැරදි දේ ඉගෙන ගන්නවා. ඒ නිසා අම්මා තාත්තා කුඩා දරුවන් ඉන්න අවධියේදී භූම කල්පනාකාරී වෙන්නට ඕන. නරක ආදර්ශ ළමයට ගන්න බැරි වෙන්නට. ගත්තොත් දෙමව්පියන්ටත් කරදරේ, කාටත් කරදරේ. ඒ නිසා ඒබඳු නරක ආදර්ශ නැතුව හොඳ ආදර්ශ වලින්ම දරුවාට මඟ පෙන්වන්නට ඕන. ටිකක් වැඩිනකොට උපදේශයක් දෙන්නට ඕන. ආදර්ශයෙන් සහ උපදේශයෙන් තමයි දෙමව්පියන් අයහපතින් මුදවලා යහපත යොදවලා උදා කාලයේදී දරුවා හදන්නේ. ඊළඟට දරුවා විසින් දෙමව්පියන්ගේ සහ ගුරුවරියන්ගේ ආධාර ඇතුව හැදෙන්නට ඕන කාල පරිච්ඡේදය එනවා. මේ ජීවන සැලැස්මේ. ළමා කාලෙදිම ඔය මුල් කොටස, ඊළඟට දෙවෙනි කොටස ඒ දරුවන් විසින් ආදර්ශයත් උපදේශයත් ලබාගෙන හැදෙන කාලයයි. මේ කාලයේදී අපේ ළමයි හොඳට හිතට ගන්නට ඕන ඉදිරිය සාර්ථක කරගන්නත් නම් ළමයින්ට තියෙන වැඩවල යෙදෙන්නට. ළමයිනේ දෙමව්පියන්ට දහසක් වැඩ තියෙන්නට පුළුවන්. ළමයින්ට පේනවත් ඇති තාත්තා කෙනෙක් උදේ පාන්දර පටන් රාජකාරී වශයෙන් වැඩ කරන හැටි, විහිසෙන හැටි. මේ කුදී රාජකාරී වලට හැමෝම විහිසෙන එක වගේ. අම්මා කෙනෙක් උදේ පාන්දර නැගිටලා වැඩ පටන් ගත්තයින් පස්සේ සමහර විට රැය දෙක හරියක් වෙනකම්වත් විහිසෙනවා. ඒ වගේම වැඩ කියනවා. අම්මටයි තාත්තටයි ඒ තරම් වැඩ. ළමයින්ට ඒ වැඩ නැහැ. ජීවිතයේ පිළිබඳ ස්වර්ණ යුගයේ ළමා කාලය කියන්නේ ඒ නිසායි. ළමයි හොඳට හිතට ගන්න උදේට දවල්ට රැයට දැනගත්ත කාලීටම ළමයි කනවා. කන්නාම් කරන්නේ කියලා ළමයි එක දවසක්වත් පිළිසුණාද නැහැ. ඒ ළමයි හොඳට හඳිනවා. ඇඳුම් ගන්නට කියලා ළමයි පිළිසුණාද නැහැ. ඒ ළමයින්ට අද්දකට ඔසවගෙන යන බැරි තරම් පුත්ගොඩවල් තියෙනවා. ඒ පුත් ගන්නට කියලා ළමයි පිළිසුණාද ඒක නැහැ. බලන්නට ඒ සියල්ලක්ම අම්මල තාත්තල සැපෙව්වා, තව කොටසක් රජයෙන් සැපෙව්වා. මුත ළමයින්ට කිසි බරක් නැහැ. මේ මහ පොළොව පෙරලීගෙන ආව
කිසි ගණනක් නැහැ. ඒ වගේ හොඳ කාල පරිච්ඡේදයක් තමයි ළමා කාල පරිච්ඡේදය. ළමයින්ට තියෙන වැඩ මොනවද? වැඩ දෙකයි. අම්මා තාත්තට දහසක් විය හැකි ළමයින්ට තියෙන වැඩ දෙකයි. මොනවද මේ වැඩ දෙක? හොඳට ඉගෙන ගන්න එකයි හොඳට හැදෙන එකයි. ওই වැඩ දෙකේ ළමයි දෙන්නට ඕන. වෙන වැඩ නෑ ළමයින්ට. අනිත් ඒවා අප්‍රධානයි. මේ තමයි ප්‍රධානම වැඩ දෙක. හොඳට ඉගෙන ගන්නට ඕන, හොඳට හැදෙන්නට ඕන. හොඳට ඉගෙන ගන්නට පාසල, හොඳට හැදෙන්නට පන්සල. වෙනත් වචන වලින් කියනවා නම් හොඳට ඉගෙන ගන්නට අධ්‍යාපනය, හොඳට හැදෙන්නට ආගම. ඔන්න ඔය වැඩ දෙකේ අපේ ළමයි හොඳට යෙදෙන්න ඕන. එහෙම ළමයි යෙදෙන්නට නම් ඒ ළමා කාලේට ඒ වැඩ පිළිබඳව වෙනම සැලැස්මක් තියෙන්න ඕන. දැන් කාලසටහන හදාගෙන ළමයි වැඩ කරන්නේ ඕක හොඳයි. එහෙම තමයි හැදෙන ළමයි. තමාගේ වැඩ කලට වේලාවට හොඳට සම්පූර්ණව කරන්නට කාලසටහනක් හදාගන්නවා. ඒ විදිහට කාලසටහනක් හරිගස්ස ගන්නට ඕන අර සැලැස්ම ළමා කාලේ ජීවන සැලැස්ම සාර්ථක කරන්නට. එම වැඩ පිළිවෙලක් ඇතුව හොඳට ඉගෙන ගන්නට ඕන. හොඳට ඉගෙන ගන්නවා කියන එක අපේ බුදුරජාණන් වහන්සේ තෝරා දෙන්නේ මෙහිමයි. හැම කටයුත්තක්ම සකසා කරන්නට ඒකුව සක්කච්ඡාකාරීතා කරන වැඩක් නැත්නම් සකසා සපුරා කරන්නට. ළමයිනේ දැන් ඒ ළමයින්ට තියෙන ඉගෙන ගන්න එක ප්‍රධාන කටයුතු එකක්. ඒ ඉගෙන ගන්නට ගිහිල්ලා යම්තම් වෙලා පිළිමවල භාගයට කාලට ගාවල පාඩම් කළොත් ඒ ළමයා දියුණු වෙනවද? කිසි කලක දියුණු වෙන්නේ නැහැ. දෙමාපියන් ගුරුවරුන් රවටන්නට යන්තමට පාඩම කරගෙන ගියොත් කවුද ළමයි රැවටෙන්නේ? ඔය ළමයිම නෙවෙයි. ඒ නිසා කිසිවිට කිසිම කරන්න එපා. සකසා පාඩම් කරනවා කියන්නේ තමගේ පොතේ හැම වචනයක්ම, හැම පදයක්ම, හැම පාඩමක්ම හොඳට කියවලා අර්ථමය කරලා හොඳට හිතට දරාගෙන පාඩම් කරනවා නම් අන්න සකසා පාඩම් කළා වෙනවා. සකසා පාඩම් කරන වැඩේ හොඳට කරන්න. පාඩම් කරන වෙලාවට හොඳට පාඩම් කරන්න. සෙල්ලම් කරන වෙලාවට හොඳට සෙල්ලම් කරන්න. ආගම අදහන වෙලාවට හොඳට ආගම අදහන්න. කලවම් කරගෙන කළොත් එකක්වත් හරියන්නේ නැහැ. ඒ නිසා හොඳට ඉගෙන ගන්නට ළමයි යනවා නම් සක්කච්ඡාකාරීතා කියපු හැටියට සකසා සපුරා තමාගේ ඉගෙනීම පාඩම කරන්න ඕන. දෙවෙනි කරුණ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන්නේ සාතච්ඡකිරියතා. හැමදාමත් එක වගේ හොඳට කරන්නට ඕන. එහෙම කියන්නට හේතුනේ ලෝකේ කවදත් කවුරුත් ඉන්නවා, විශේෂයෙන් ළමයි ඉන්නවා. යම් කෙනෙකු අවවාද කළාම ගුරුතුමන්ගෙන් පාඩම් කරනවා, දවස් දෙකක් තුනක් පාඩම් කරනවා. ඊට පස්සේ ආයෙත් පුරුදු තාලෙට, කම්මැලි තාලෙට පාඩමට යනවා. එහෙම කළා ළමයි කවදාවත් දියුණු වෙන්නට බෑ. ඒ නිසා හැමදාම එක වගේ හොඳට පාඩම් කරන්න ඕන. එක දවසක් හරි පාඩම හරියට නොකළොත් සමහර විට අවුරුද්ද අවසානයේ පවත්වන විභාගයෙන් අසමර්ථ වෙන්නටත් ඉඩ තියෙනවා. විභාගයෙන් ප්‍රශ්න අහනකොට ගුරුවරියන්ට ඕන පාඩමකින් ප්‍රශ්න අහන්නට පුළුවන්. යම් කිසි විදියකින් ඒ ළමයා හරියට පාඩම් නොකරපු යම්තම් වෙලා පිළිමවල භාගයට කාලට ගාවල පාඩම් කරපු පාඩමෙන් ප්‍රශ්න අහලා තිබුණා නම් උත්තර දී ගන්නට බැරුව සමහර විට මුළු විභාගෙන්වත් අසමර්ථ වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසායි සාතච්ඡකිරියතා හැමදාමත් එක වගේ හොඳට ඕන කමින් ඉගෙනීමේ කටයුතු යෙදෙන්නේ කිව්වේ. අනික දිගු කලක් කිරීම. දිගු කලක් කරනවා කියන්නේ යම්කිසි ඉලක්කයක් එක්ක ඉගෙනීම කරන්නේ. මේ සමාජයේ යම්කිසි තත්ත්වයක් බලාගෙන ඉගෙනගෙන ශාස්ත්‍රඥයෙක් වෙන්නට, විද්‍යාධරයෙක් වෙන්නට, වෛද්‍යවරයෙක් වෙන්නට, නීතිවේදියෙක් වෙන්නට වෙන යම්කිසි තත්ත්වයකට පැමිණෙන්නට. ඒ බලාපොරොත්තුව ඇතුව තමයි ඉගෙනීම කරන්නට ඕන. බලාපොරොත්තුව කියන වචනය අනුව මේ සත්‍යයන් අපිට පේන සත්‍යයන් කොටස් තුනකට බෙදන්නට පුළුවන්. බලාපොරොත්තු අවසන් කරපු අය, බලාපොරොත්තු ඇති අය, බලාපොරොත්තු නැති අය. බලාපොරොත්තු අවසන් කරපු අය කියන්නේ බුදු ධර්මයේ හැටියට රහතන් වහන්සේ.
උන්වහන්සේගේ බලාපොරොත්තු කටයුතු සියල්ලක්ම අවසානයේ රහත් වෙනකොට. බලාපොරොත්තු ඇති අය කියන්නේ වැදගත් මිනිසයන්, ඥානවන්ත මිනිසයන්. බලාපොරොත්තු නැති අය කියන්නේ තිරසනුන්, සමහර විට හා සමාන මිනිසුන් සිටිනවා. තිරසනාට ජීවිතය පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් නැහැ. උපන්නට ගද්දින් මැරෙනකන් ජීවත් වෙනවා. ජීවිතය තල්ලු කරගෙන යනවා. එහෙම හොඳ නෑ මිනිසෙක් වුණොත්. යම්කිසි ඉලක්කයක් තියෙන්නට ඕන. අනේ ඉලක්කය, ඒ බලාපොරොත්තුව සම්පූර්ණ වෙනතුරු ඉගෙනීමේ කටයුතු හොඳට කරන්නට ඕන. එතකොට තමයි තමා හොඳට ඉගෙන ගත්තා වෙන්නේ. හොඳට ඉගෙන ගත්තට මදි. හොඳට හැදෙන්නත් ඕන. ඉගෙනීමයි හැදීමයි දෙකම එක වගේ යන්නට ඕන. බුදුරජාණන් වහන්සේ නුගත්කමට නිග්‍රහ කළා. උගත්කමට ප්‍රශංසා කළා. ඒ වගේම උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ උගත්කම හැදිච්චකම පසුබිම් කරගෙන තියෙන්නට ඕන. උගත්කමයි හැදිච්චකමයි දෙකම එක හා සමානව තියෙන්නට ඕන. මේ දෙකම එක හා සමානව හොඳට දිනු කරගත්තොත් ඒ තැනත්තා දඹරත්තරන් කැලක් හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. රත්තරන් වටිනවා. දඹරත්තරන් හොඳටම වටිනවා. උගත්කමත් හැදිච්චකමත් දෙකම එක හා සමාන දිනු කරගත්ත ළමයා තරුණයා දඹරත්තරන් කැලක් වගේ. ඒ නිසා හොඳට ඉගෙන ගන්නට, හොඳට හැදෙන්නට තමයි ආගම. බෞද්ධ ළමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නට ඕන. ළමයින්ට වුණා කොටස් බොහොම තියෙනවා. ඒ ළමයින්ට ගැලපෙන කොටස් වලින් ළමා කාලයේදී ආගම ඉගෙන ගන්නට ඕන. කුඩා අවදී ඉඳලම අම්මා තාත්තගේ ආදර්ශය සහ උපදේශය අරගෙන හැදුණු වැඩුණු ළමයා, අයහපතින් මිදිලා යහපතේ ඉඳලා ආපු ළමයා දැන් තමන්ම මේ මඟ දැනගෙන යන්නට ඕන. මෙතෙක් අම්මා තාත්තා ඉතින්ට ගෙනල්ලා ළමයා හොඳ තත්ත්වයකටපත් කළා. උට ළමයාගේ යුතුකම තමයි මේ මඟම ඉදිරියට ගමන් කරන එක. විශේෂයෙන් අපේ රටේ ළමයි මහා විශාල සංඛ්‍යාවක් සිටින නිසා මේ ළමයි සැලැස්මක් ඇතුව හැදීම වැඩිම ඉතාමත්ම අවශ්‍යයි. 971 ජනසංගණනය අනුව අවුරුදු 15 ළමයි 141ක්. ලොකු ගණනක් 141ක් කියනකොට ඒ තරම් විශාල ගණනක් ඉන්නවා ළමයින් අවුරුදු 15න් පහළ. ඒකට මේ ළමයි ටික අපි කවුරුත් එක්කම වෙලා හරියට හදාගත්තේ නැත්නම් බලන්නට මේ තරම් විශාල සංඛ්‍යාවක් නිකම්ම හැදිලා වැඩිලා ආවොත් අපේ රටේ ජාතියට ආගමට භාෂාවට කුමක් වෙයිද කියලා. සාධ්‍යමෝකියුත් සැලකිලිමත් වෙන්නට ඕන. ගුරුවරුන් සැලකිලිමත් වෙන්නට ඕන. වැඩිහිටියනුත් ඒ වගේම භික්ෂුන් වහන්සේලා පාලකයනුත් කියන හැමදෙනාම එක වගේ සැලකිලිමත් වෙන්නට ඕන. මේසා විශාල ළමා සංඛ්‍යාවක් හරියට හදාගන්නට. ඒ හරියට හදාන්නට නම් ඒ ජීවන සැලැස්මේ තියෙන්න ඕන ළමා කාලේ හොඳට ඉගෙන ගන්න එකයි, හොඳට හැදෙන එකයි සපුරන්නට. ළමා කාලේ ඉවර වෙනකොට එන්නේ තරුණ කාලයයි. තරුණ කාලේ කොටස් දෙකකට බෙදලා හැදෙන්නට ඕන, වැඩෙන්නට ඕන. අපේ රටේ තරුණයන්ගේ සංඛ්‍යාව අරගෙන බැලුවත් ලොකු ගණනක්. 19%ක්ම අවුරුදු 15-25 අතරේ තරුණ තරුණියන්. සාමාන්‍ය ගණනින් ගන්නකොට 25 ලක්ෂයකට ලං වෙනවා. ඒකට 25 ලක්ෂයකට ආසන්න ගණනක පිරිසක් ඉන්නවා අවුරුදු 15-25 අතරේ තරුණ තරුණියන්. සාල ගණනක්. මේ අය හරියට හැදුනේ නැත්නම් ඊළඟ පියවර බොහොම අසාර්ථක වෙනවා. රටක් සංවර්ධනය කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. මේ කාලේ මේ අවුරුදු 10 තුල ඉන්න මේ පිරිස හොඳට හදන්න ඕනේ. එයින් ඒ කාලේ මේ අවුරුදු 10න් 5ක් පමණ තවත් ඉගෙන ගන්න අවදියයි. සමහර දෙනා නම් ඊටත් වඩා යනකම් සමහරට 25 විතර කිට්ටු වෙනකම්වත් ඉගෙනීමේ යෙදෙනවා. වැඩි දෙනා අවුරුදු 20 ආසන්න වෙනකම් තමයි ඉගෙන ගන්නෙ. ඒ නිසා තරුණ වයසේ සිටින ඒ අයට
සුදුසු අධ්‍යාපන විදිහක් තියෙන්නට ඕන. විශේෂයෙන් තරුණ වේගයෙන් ඒ තරුණ වේග පාවිච්චි කරන්න පුළුවන් විදිහට ජීවිතේ සකස් වෙන්නට ඉගෙනවීමක් කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ සැලැස්මේ අනුව තරුණ වියට පා තබනකොට අපි හිතමු අවුරුදු 15න් කියලා පා තබනකොටම තරුණ තරුණියන්ට ඇතුළට වද්දන්නට ඕන අදහසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අදහස. තරුණකමේ වටිනාකම තරුණකම පාවිච්චි කරන පිළිවෙලක්. බුදු ධර්මයේ අනුව තරුණ කාලේ බොහොම සැලකිල්ලෙන් බොහොම පිරිසුදුව හොඳට ගත වෙන්නට ඕන. පිරිසුදු චරිතයකින් යුක්ත වන්නට ඕන. යුවාචාරයේ බ්‍රහ්මචර්යයන් බ්‍රහ්මචාරී යුවාසියා තරුණිකු නාම හොඳට හැසිරෙන්නට ඕන. ශ්‍රේෂ්ඨ හැසිරීමකින් යුක්ත වෙන්නට ඕන. ඒ තරුණයාගේ උතුම් හැසිරීම තමයි ශ්‍රේෂ්ඨ හැටියට සලකන්නටත් ඕන. ඒ නිසා අපේ තරුණ තරුණියන්ට ඒ මුලින්ම තරුණ වියට පා තබනකොට ඒ ජීවන සැලැස්ම අනුව ඒ අයට හැඟීමක් දෙන්නට ඕන. කුමක්ද මේ තරුණකම පාවිච්චි කරන හැටි? තරුණකමේ කියන එක මහා දිගපළ ලැති එකක් නෙවෙයි. අවුරුදු 15න් 18න් 20න් වගේ ආරම්භ වෙනවා. අපි 15 කියලා කියමු. අවුරුදු 15න් පටන් ගත්තම මේ කාලේ හැටියට නම් අවුරුදු 35 විතර වෙනකොට තරුණකම් අවසానයි. යම් යම් දෙනාගේ හිතේ තරුණකම් තිබුණත් මේ කාලේ හැටියට නම් කයේ තරුණකම් ඇති බවක් පේන්නට නැහැ. අවුරුදු 35 විතර වෙනකොට බොහෝ දෙනා දුර්වල අතට හැරිලා දැන්. එහෙම අවුරුදු 20ක් පමණ වූ මේ කාල පරිච්ඡේදයේ වරද්දලා පාවිච්චි කළොත් තාම හොඳ කාල පරිච්ඡේදයේ වරද්දලා පාවිච්චි කළොත් අවුරුදු 35න් තරුණකම අවසන් වෙලා අවුරුදු 70ක් ජීවත් වෙන්නට සිද්ධ වුණොත් ඉතිරි අවුරුදු 35ම අඳුරු සහගතයි අවාසනාවන්තයි. අනිත් අතට මේ අවුරුදු 20ක් පමණ වූ තරුණ කාලයේ හොඳට කල්පනාවෙන් ගෙවුවොත් අවුරුදු 35න් තරුණකම අවසන් වෙලා අවුරුදු 100ක් ජීවත් වෙන්නට සිද්ධ වුණත් ඉදිරි කාලයේ සම්පූර්ණයෙන්ම එළියයි වාසනාවන්තයි. ඔය ටික අපේ ළමයින්ට කාවත් ගන්නට ඕන තරුණ වියට පා තබනකොට. අනිත් අතට මේ ළමයි නොමුග යවන පත්පොත් සංග්‍රහ වැඩි වුණොත් එහෙම කොච්චර බණ කිව්වත් ඒ වගේම වෙන වෙන අය මේ දරුවන් හදන්නට කොපමණ මහන්සි ගත්තත් හදන්නට අමාරු වෙනවා. තරුණ කාලේ වේගවත් කාලේ ඔය නවත්තන්නට ගියාම තව තවත් දරදඬු වෙනවා. ඒ නිසා හොඳින් වුණ හදාගන්නට මේ වැරදි දෘෂ්ටි ළමයින්ගේ ඔළුවට නොවැටෙන්නට වැරදි අදහස් ළමයින්ගේ මනසට නොවැටෙන්නට අපි රැකබලා ගන්නට ඕනේ. මේ සමාජයේ කුදුරු විදිහේ වැරදි දෘෂ්ටි සහ වැරදි දර්ශන ළමයින්ට ලැබෙනවා. අන්න ඒවෙන් වළක්ව ගන්න ඕනේ. නරක පුත්පත් සංග්‍රහ බහුල වෙනකොට ඔය නිකනිකම්ම රිංගනවා ළමයින් ගොළුවට. එතකොට බොහොම අමාරුයි හදාගන්න. ඒ නිසා ඒ පැත්තෙන් අපි යම්කිසි පාලනයක් තියෙන්නට ඕන. කඩම පාලනයක් නෙවෙයි. ළමයි තරුණයන් යෝගින් කළ හදන තත්වයක් නෙවෙයි. වැදගත් මිනිසයන් විදියට හදන තත්වයක්. මනුෂ්‍යකම රැකගෙන විනෝද වන්නට, මනුෂ්‍යකම රැකගෙන ඒ තමගේ තරුණකම පාවිච්චි කරන්නට. ඒ කාලයට සුදුසු පත්පොත් පිළිවෙලකුත් තියෙන්නට ඕන. ළමයි බොහොම කැමැති රසවත් දේ කියවන්නට. චරිතයේ දියුණුවන විදිහට රසවත් දේ යොදලා පොත් කියන්නට ඕන. චරිතයේ දූෂණය වෙන විදිහට පොත් ලියලා තිබුණොත් උරාමාරුයි තරුණිය බේර ගන්නට. තරුණ තරුණියන් නොමග යනවා. ඒ නිසා මුල් අවධියේදී විශේෂයෙන්ම අවුරුදු 15යි 25යි අතරින් මුල් අවුරුදු 5ේදී විශේෂත්වයක් තියෙන්නට ඕන. හොඳ ආදර්ශ හොඳ උපදේශ දීලා මේ තරුණ තරුණියන්ගේ තරුණකම රැකගෙන ඉදිරි ගමන කරන්නට මඟ පෙන්වීමක් වශයෙන්. ඊළඟට තරුණයන් රැකී ආරක්ෂා කරන කාලයට පා තබනවා.
එහෙම රැකී ආරක්ෂා කරන කාලයට පාතැබුවම ඒ රැකී ආරක්ෂාවන් හරියට කරන හැටි උගන්වන්නටත් ඕන. ඒ වගේම ඒවා කරන ක්‍රම යොදන්නටත් ඕන. පහසුකම් සලසන්නටත් ඕන. අපේ පැරණියන්, අපේ මුතුන් මිත්තන් අනුගමනය කරපු පිළිවෙල අදටත් හොඳයි. අද අපේ සමහර අය තරුණ වයසට එනකොට මේ අලුත් විදිහේ අධ්‍යාපන ලැබුවම ගොවිතැනට සුළු කර්මාන්තවලට වැඩි උනන්දුවක් නැහැ. සමහර විට ඒවා පිළිකුල්කට හිතනවා. ඒවා නිකන් මදිකමක් හැටියට සැලකනවා. ඒ හැඟීම තුරන් කරවන්නට ඕන. පුරාණ කාලයේ හැඟීම තුරන් කළේ කොහොමද? අපේ රජවරුන් බොහොම ඥානවන්තව ක්‍රියා කළා. රජවරුන්ට රටට අවශ්‍ය යම්කිසි ප්‍රකාශයක් මහජනයා ඇතුළට වද්දන්නට ඕන නම් එදා රජුරුව එකපාරට මේක නියෝගයක් හැටියට කියන්නේ ගියේ නෑ. රජුරුවන් අනුගමනය කර පිළිවෙල. රජුරුවන් දන්නේ නැත්නම් දන්න කෙනෙකුගෙන් අහ ගන්නවා මේ කාරණේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මොනවද කියලා තියෙන්නේ කියලා. ඒ ටික දැනගන්නවා. දැනගෙන මහජනයාට කියවන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ලවා. එදා ගමේ පන්සලට බොහොම ලොකු තනක් තිබුණා. ගමේ ජනතාව නිවර දියුණුව ගැන කතා කරන්නට රැස් වෙන්නේ පන්සලේ ශාලාවටයි. පන්සලේ ස්වාමීන් වහන්සේ තමයි නිවර දියුණුව පිළිබඳ අනුශාසකයන් වහන්සේ. ඒ නිසා පන්සලේ ස්වාමීන් වහන්සේ කිව්වම ඊට වඩා උසස් කෙනෙක් ගමේ හිටියේ නෑ. රජවරුන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු කොටස අරගෙන ගමේ පන්සලේ හාමුදුරුවෝ ලවා ගමේ ජනතාවට කියවන. මේ පිළිතුන් දන්නවා අදත් අපේ බෞද්ධයනට අන් කවුරුන් කිව්වයි කියන එකටත් වඩා ඉහළයි බුදුරජාණන් වහන්සේ කිව්වම. එයත් අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ කියලා හිතනකොටම ඒට බොහොම ලොකු සැලකිල්ලක් ඇති වෙනවා. ඒ ක්‍රමයටයි එදා වැඩගෙන ගියේ. රැකී ආරක්ෂා පිළිබඳව කියනට ගිය බුදුරජාණන් වහන්සේ උසස් කමේ අනුව අංක පිළිවෙලින් උන්වහන්සේ පැහැදිලි කළා. රැකී ආරක්ෂා වලින් පළවෙනි අංකය දුන්නේ උන්වහන්සේ ගොවිතැනටයි. විශේෂයෙන් ආසියාතික රටවල ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන. ඉන්දියාවෙත් එහෙමයි, ලංකාවෙත් එහෙමයි. ඒ නිසා උන්වහන්සේ පළවෙනි අංකයට දුන්නා. ඒක අතකින් හැම දිනාටම අවශ්‍ය දේ නිපදවන්න. ආහාර නැතුව කාටවත් ජීවත් වෙන්නට බෑ. ජීවත් වීමට අවශ්‍ය දේ නිපදවන්නා ගොවියා. වැඩි දිනා කරන රස්සාවත් ගොවිතැනයි මේ වගේ රටවල් වල. අනිත් අතට කාටවත් නැති කරන්නට බැරි රස්සාව. ඉතින් මිනින් අර වරදට මේ වරදට එළියට දාන්නට පුළුවන් කමක් නැහැ. මහ පොළොව තියෙනකන් ගොවිතැන් කරන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පළවෙනි අංකේ රස්සාව හැටියට පින්නුවා. ඒ රජවරුන් විදිහින් පන්සලේ හාමුදුරුවන්ගේ මාර්ගයෙන් ගමේ ජනතාවට කිව්වා. ගමේ ජනතාව ගොවිතැනට පිළිකුල් කළේ නැහැ. බොහොම උසස් කොට සැලකුවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ කියන්නේ. එලෙසින් උසස් කොට සැලකීම නිසා ගොවිතැන හොඳට කළා. බොහොම හොඳ ක්‍රම හදාගෙන තිබුණා. අද මේ සාමූහික ගොවිතැන් කියලා අපේ සමහර දෙනා පිටරටවල් වලට ගිහිල්ලා ඉගෙනගෙන එනවා. නමුත් සාමූහික ගොවිතැන අවුරුදු දහස් ගණනකට ප්‍රථම තිබුණේ අපේ රටේ. අර ගොවිතැනට උනන්දු වෙච්ච අය සාමූහික ගොවිතැන තමයි පටන් ගත්තේ. ගමේ සියලු දෙනාම එකහුව වෙලා බොහොම ලොකු සමගියකින් ඒ වැඩ කළා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි අංකය දුන්නේ ඊළඟට වැඩි දිනා කරන රස්සාවට වෙළඳාමටයි. මේ වගේ රටවල් වල ගොවිතැන ඇරුණම වැඩි දිනා කරන රස්සාව වෙළඳාම. තුන්වෙනි තැන උන්වහන්සේ දුන්නා ගව පාලනයට. ගෝරක්ක කියලා උගන්වලා තියෙනවා ගව පාලනය. මේ පෙරදිග රටවල් වල විශේෂයෙන් අපේ රටවල් වල ලංකාවේ තිබුණ ගව පාලනය බොහොම හොඳට. හැම ගෙදරකම වගේ එළදෙනක් දෙන්නේ හිටියා. වැඩි ගණනක් හිටියා. ප්‍රයෝජන දෙකක් බලාපොරොත්තු වෙයි. එකක් පස්කෝ රස බලාගෙන
ගෙදර කුමනා කරන පස්කෝ රස. අනික ගවයාගේ උදව්වෙන් තමයි ගොවිතැන් කළේ. ගවයා උණුර හාල දෙන්නට උදව් වුණා වගේම පොළොව පෝර කළ දෙන්නටත් උදව් වුණා. ඒ නිසා ගව පාලනය කියන එක තුන්වෙනි තැනට උන්වහන්සේ ප්‍රකාශ කළේ. මේ කාරණා රජවරුන් මන්සලේ හාමුදුරුවෝ ලවා කිව්වම ගම්වාසීන් මේ වැඩේ හොඳට කරනවා. එන අපේ රටේ ඔය ගව පාලනය, සත්ව පාලනය ගැන පරිශ්‍රණය කරපු අය කියන්නේ ආහාර පිණිස, මස් පිණිස ගවයන් නැති කිරීම ගැන කිසිම තැනක කිසිම සඳහනක් නැහැ කියලා. මොකද ඒක මේ අපේ රටේ බොහොම හොඳ දෙයක් හැටියට කළා. ගව පාලනයේ තුන්වෙනි තැනට ගෙනාවා. හතරවෙනි තැනට උන්වහන්සේ කර්මාන්ත ප්‍රකාශ කළා. ඊළඟට වැඩි දෙනා කරන රස්සාවයි. විශේෂයෙන් අපේ රටවල තිබෙන සුළු කර්මාන්ත. ඒකට හුඟා දෙනකොට රස්සාව ලැබෙනවා. මහා කර්මාන්ත වලින් නිපදවීම ඉක්මන් වුවත් හුඟා දෙනකොට රස්සා නැතිව යනවා. එදා තිබුණේ සුළු කර්මාන්ත නිසා රැකිරක්ෂා ප්‍රශ්න මේ යනවා විශ්ත ගන්නට පුළුවන් වුණා. පස්වෙනි තැනට උන්වහන්සේ රජයේ සේවය සඳහන් කළේ. අතලොස්සකට ඉඳ තියෙන සේවයයි. ඔය අතලොස්සකට ඉඳ තියෙන රජයේ සේවයට ඉන්න තරුණ තරුණියන් සියලු දෙනාම ඇතුල් වෙන්නට ගියාට වැඩක් වෙනවද? නිකන් කාලීනාස්ති කර ගැනීමක් පමණයි. අනිත් අතට ගොවිතැනට, වෙළඳාමට, ගව පාලනයට සහ කර්මාන්ත වලට ගියාම ආදායමත් බොහෝ විටම රජයේ සේවයට වඩා ලැබෙනවා. අදත් එහෙමයි. සමහර හොඳට වතුර තියෙන පොළොව සාරවත් ගොවි ජනපදවල අක්කර පහේ ගොවියෙකු සමහර විට අවුරුද්දකට ලබන ආදායම වශයෙන් රුපියල් 8000 ඉඳලා 15000ක් රජයේ සේවයට ගිහිල්ලා කී දෙනෙකුට දෙහිම ආදායමක් ලැබෙන්නේ. අනිත් අතට වියදම තවත් අතකින් ගොවියා කන්න දෙකම වැඩ කළත් 6 මාසයක් නිමාඩු පිට. ඔවා තමයි එදා අපේ රජවරුන් ජනතාවට හොඳට පැහැදිලි කළ දුන්නේ. ඒ පැහැදිලි කිරීම අනුව හොඳට ඒ අය ගොවිතැනෙහි යෙදුණා. වෙළඳාමෙහි, ගව පාලනයේ හා කර්මාන්තවල. තව කොටසක් එදත් රජයේ සේවයට ගියා. දැන් අපි තරුණ පිරිසට ඒ කාරණේ හේතු ගන්නලා මග හදලා දෙන්නට ඕන ඒ අයට ඒ කටයුතු වල දෙන්නට. බණපොතේ කියනවා හදන මග මොකක්ද කියලා. මේ සලස්ම අනුව වැඩ කරනකොට වෙන ප්‍රයෝජන බලන්නට. ඒ අයගේ රස්සා පිණිස කරන වැඩපිළිවෙල. පුරාණ උපදේශයක්. රජ කෙනෙකුට දෙන ලද උපදේශයක්. රැකී ආරක්ෂා නැති අය සොයලා ගොවිතැන් කරන්නට කැමති අය ඉන්නවනම් ඒ අයට හොඳ සාරවත් පොළොව දෙන්නට, බිම් කොටස් දෙන්නට, ඒ වගේම අවි ආයුධ සපයලා දෙන්නට, අනිත් අතට ගොවිතැන් කරන්නට උවමනා කරන වී විතර සපයලා දෙන්නට, ආදායම් ලැබෙනකන් ජීවත් වෙන්නට ආධාර මුදලක් දෙන්නට. ඊට පස්ව ආදායම් එනකොට බදු අය කරන්නට. ඔය එදා කියාපු වැඩපිළිවෙලයි. අද වුණත් ඒ විදිහට තමයි කරන්නට තියෙන්නේ. සමහර විට එහෙම කරන්නට ගියත් අපේ තරුණ පිරිස් වැඩි උනන්දුවක් නැහැ කියන එක වරින් වර අහන්නට ලැබෙනවා. දෙපැත්තකින් ඒ අය උනන්දු කරවන්නට ඕන. එක පැත්තකින් පහසුකම් සලසා දෙන්නට ඕන. සමහර විට සමහර ප්‍රදේශවලට ගිහින් දැවම මොන විදිහකටවත් ජීවත් වෙන්නට බෑ. ඒ තරම් කර්කශයි වතුරක් නෑ. මේක අපහසුකම් තියෙනවා. ඒ වුණාමත් ඒ අය කලකිරලා එනවා ඉන්නට. ඒ පහසුකම් සලසන්න ඕන විශේෂයෙන් පහසු ප්‍රදේශ සොයා බලා යොදවන්නට ඕන. තාමත් අපේ රටේ කැලෑ මහා රාශියක් තියෙනවා. මේ සියලුම කැලෑ කැපීම හොඳ නැති වුණත් තව හොඳ ප්‍රදේශවල වවන්නට පුළුවන් කැලෑ බොහොම තියෙනවා. ඒකට අපේ තරුණ පිරිස්
හැඳවලා ඒ අයට කරුණු පෙන්වලා දීලා තරුණකමත් රැකගෙන හොඳ ආදායමක් ලබන්නට පුළුවන් මාර්ග මේවයි කියලා පැහැදිලි කරලා දීලා බුදුරජාණන් වහන්සේත් මෙහිමයි ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා ඒවත් පැහැදිලි කරලා දීලා යෙදුවොත් බැරි කමක් නැහැ. ඒ විදිහට ඒ සැලැස්මේ තරුණ කාලය තියෙනට ඕන කොටස් දෙකකින් යුක්තව ඉගෙන ගන්න කොටසයි හම්බ කරන කොටසයි අග කොටස. ඒ ජීවන සැලැස්මේ ඊළඟට එන්නේ පෞල් ජීවිතයකට පාතබන කොටසයි. පෞල් ජීවිතයකට පාතබන අය පෞලක් පවත්වන්නට තරමේ ආදායමකින් යුක්ත වන්නට ඕන. ඒ නිසා තමයි අර තරුණ කාලයේ අග කොටසේ හොඳට රස්සාවල් කරලා හම්බ කරන්න පටන් ගන්නට ඕන. එහෙම තරුණ කාලේ ඒක පටන් ගත්තොත් එතනදි තමයි පෞල් ජීවිතයකට භූමිය හරියන්නේ. ආදායම තියෙනවා. ඒකට පෞල් ජීවිතයක් හොඳින් ගෙනියන්නට පුළුවන්. ආර්ථික දියුණුව කියන එක බොහොම හොඳට ඇති වෙන්නට ඕන. බටහිර උගතුන් බුදුරජාණන් වහන්සේගේ නොයෙක් දේ හොඳයි කියලා කියනවා. තව ටික කලක් යනකොට උන්වහන්සේගේ හැම දෙයක්ම හොඳයි කියයි. මෑතක් වෙනතුරු මේ දර්ශනීය පැත්තෙන් තමයි හොඳයි කියාගෙන ආවේ. මෑතකදී යුරෝපයේ ලියලා තියෙනවා පොතක් ජර්මන් උගතකු විසින් ලියලා තියෙන්නේ. ඒ එක කොටසක් බෞද්ධ අර්ථශාස්ත්‍රයේ ආර්ථික ක්‍රම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ථික ක්‍රම. එතුමා කියන්නේ කාටත් හොඳ දැන් ඒක තමයි කියලා. මොකද එතුමා හොඳට පෙන්නනවා මේක ගැඹුරු අදහසක් පෙන්නන්නේ. දැන් බෞද්ධයාට ඉස්සර පුරුදු කරලා තිබුණේ දැන් නැති වෙන්නට පුළුවන්. ඒව නැති වෙන නිසා තමයි මේ සේරම අමාරුකම්. පැලයක් හිටවන කොටත් අනුන්ගේ හපතට ඒක කරන්න. අඹ පැලයක් හරි කොස් පැලයක් හරි හිටනකොට ඒ බෞද්ධයා හිතුවේ අනුන්ගේ හපතට. එහෙම හිතාගෙන. එහෙම වීමට හේතුනේ බුදුරජාණන් වහන්සේගේ සදා පුණ්‍යප්පවඩන සූත්‍රයයි. එහෙම ගස් හිටවීම සෙවණට ප්‍රයෝජනෙට පැල හිටවීම හැමදාම පින් වැඩෙන පින්කමක් හැටියට ඉගෙනුවා. ඒ නිසා පැලයක් හිටවන කොටත් අනුන්ගේ යහපත බලාගෙනයි හිටවන්නේ. ඒක තමයි නියම ආර්ථික න්‍යාය ක්‍රමය කියලා ඒ පඬිවරයා ලියනවා. ඒකට එහෙම වුණෙන් පස්සේ ඒක නැත්නම් හැමතිස්සෙම අනුන්ගේ යහපත ගැන හිතලා හොඳට වැඩ කරනවා. ඒ හැඟීම වර්ධන්නට ඕන අර තරුණ කාල පරිච්ඡේදයේ. ඒකට එහෙම ඇවිල්ලා පෞල් ජීවිතයකට පාතබනවා. පෞල් ජීවිතයක් වාසනාවන්ත කරගන්නට ආර්ථික සම්පත්තිය තියෙන්නට ඕන. ඊටත් වඩා තියෙන්නට ඕන ඕනෝන්ගේ යුතුයකම් නමින් ප්‍රකාශ කරපු කොටස. යුතුයකම් කියන්නේ නොකරම බැරි වැඩ ගණිච්චම ක්‍රියා. අම්මා තාත්තා දූ දරුවන් හදන්න වඩන්න බැඳිලම සිටිනවා. ඒව අම්මා තාත්තාගේ යුතුයකම්. අම්මා තාත්තට අවනතෝ කීකරුව හැදිලා වැඩිලා අම්මා තාත්තා රැකබලා ගන්න බැඳිලම සිටිනවා. ඒව යුතුයකම්. බෞද්ධ යුතුයකම් අපේ යුතුයකම්. ස්වාමි පුරුෂයෙකු විසින් භාර්යාවකට පවතින්නට ඕන හැටි. හොඳ ස්වාමි ලක්ෂණ. භාර්යාවක විසින් ස්වාමියෙකුට පවතින්නට ඕන හැටි. හොඳ භාර්යා ලක්ෂණ කොහොම අගේට පැහැදිලි කරලා තියෙනවා. ඒකට ආර්ථික සම්පත්තිය තියෙන්නට ඕන වගේම ඒ කියාපු යුතුයකම් කොටස තියෙන්න ඕන. එතකොට තමයි gedara දෙවිලුවක් හැටියට තබා ගන්න පුළුවන් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට මරණින් මත්තේ ලැබෙන දෙවිලුවකුත් තියෙනවා. තමාගේ gedarama දෙවිලුවක් හදා ගන්නට පුළුවන්. මරණින් මත්තේ ලැබෙන අපායකුත් තියෙනවා. තමාගේ gedarama අපායක් කරගන්නටත් පුළුවන්. gedara දෙවිලුවක් හෝ අපායක් හෝ කිරීම පිටායට කරන්නට බෑ. gedara අය විහිමයි කරන්නේ. යම් කිසි gedaraka වාසය කරන ස්වාමි පුරුෂයත් භාර්යාවත් ඕනෝන්ට ප්‍රේමනාප නැත්තම් නිතරම අඬදබරකම් අස්මිකම් පවතිනවා නම් තම තමන්ට අයිති යුතුයකම් ගුණධර්ම සපුරන්නේ නැත්තම් ඒ gedara ප්‍රමාණයෙන් කුඩා වූවත් ලොකු වූවත් අපායක් හා සමානයි. පිටින් බැලුවම හොඳින් ඉන්නවා වගේ පෙනුනත් ඒ ඇත්ත ඇතුළතින් හොඳින් නෙවි ඉන්නේ. එබඳු gedara ස්වාමි පුරුෂයාගේ යම් යම් කතා බහ ගතිපැවතුම් නිසා භාර්යාව දුක් වෙනවා. එබඳු gedara
භාර්යාවගේ කතා බහ ගති පැවතුම් නිසා ස්වාමියා දුක් වෙනවා. අපායක වගේ වාසය කරන්නේ. යම් කිසි ගෙදරක වාසය කරන ස්වාමි පුරුෂයාත් භාර්යාවත් ඔවුනොන්ට ප්‍රියමනාප නම් සමගියෙන් ප්‍රේමයෙන් වාසය කරනවා නම් තම තමන්ට අයිති යුතුයකම් ගුණධර්ම සම්පූර්ණ කරනවා නම් ඒ ගෙදර ප්‍රමාණයෙන් කුඩා වූවත් ලොකු වූවත් දිව්‍ය ලෝකයක් හා සමාන කොටයි උගන්වන්නේ. ඉබඳු ගෙදර වාසය කරන අය පිටට පේනවටත් වඩා බොහොම සමගියෙන් ප්‍රේමයෙන් වාසය කරනවා. දිව් ලෝක වගේ වාසය කරනවා. අන්න ඉබඳු උපදේශ මාලාවක් ඒ යුගයේට සරිලන්නට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. සිගාලෝවාද සූත්‍රයේ තියෙන යුතුයකම් ගැන අපේ රටේ උගත් සදහවත් පිරිස බොහොම සලකනවා. ඒව උසස් කොට තියෙනවා. ඒ අතර පින්වත්නි දැන් අවරදිග රටවල උගතුන් බොහොම උසස් කොට වර්ණනා කරනවා. සමහරුන් ලියනවා කියනවා පෙරදිගින් අවරදිගට වෙන මොනව නැති වුණත් කමක් නැත. සිගාලෝවාද සූත්‍රයේ ගිහින් දුන්නත් ඇත කියලා. මොකද අවරදිග රටවල් වල පෞල් ජීවිතේ බොහොමත්ම අසාර්ථක වෙමින් යනවා. ඒ අය කියනවා මෙන්න මේ වගේ යුතුයකම් නැති නිසායි මේ තරම් අසාර්ථක වීමක්. මේවා ඊටාම අවශ්‍යයි කියලා. ඒකට අපට මේ ජීවන සැලැස්මේදී හොඳට පෞල් ජීවිතයේ ගෙනියන්න උවමනා කරන උපදේශ මාලාවක්ම අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. ඒ නිසා ඒ කොටස තව ජීවන සැලැස්මේ කොටසක් හැටියට සැලකන්නට. අනතුරුව තියෙනවා පින්කම් කොටසක්. අප කර්මයේ සහ පුනර්භවයේ විශ්වාස කරන අයයි. පූර්වයේ කරන ලද හොඳ කර්මයන්ගේ ශක්තියෙන් මේ ජීවිතේ වාසනාවන්තව ලැබුණාක් වෙන්ම මතු ජීවිත වාසනාවන්ත කරගන්නට අපි මේ ජීවිතයේදී හොඳ කර්ම රැස් කරන්නට ඕන. ඒ හොඳ කර්ම රැස් කරන්නට යනකොට පින්කම් කරන්නට යනකොට දාන සීල භාවනා කියන ත්‍රිවිධ කර්ම ශක්තියම රැස් කරන්නට ඕන. එසේ රැස් කරන්නට කියලා ප්‍රකාශ කළේ මන්ද? තමාගේ ජීවිතේ සඵල කරගන්නට නම් කරුණු තුනක් එකට එකහුව වෙලා ලැබෙන්නට ඕන. භවභෝග සම්පත්, වාසනාවන්ත උත්පත්තිය, නුවණ. තමාගේ කටයුතු කරගන්නට වස්තුව තියෙනටත් ඕන. ඒ වගේම ඉන්ද්‍රියන්ගේ අඩුවක් නැතුව, ඉන්ද්‍රිය විකල නොවි හොඳට වාසනාවන්ත උත්පත්තියක් ලබන්නටත් ඕන. ඒ දෙකම තිබුණත් නුවණ නැත්නම් මන්ද බුද්ධික නම් ජීවිතින් වැඩක් නැහැ. නුවණ තියෙන්නත් ඕන. ඒවා මේ જાතියේදී අපිට එක්තරා ප්‍රමාණයකින් වර්ධනය කරගන්නට පුළුවන්කම තියෙනවා. පූර්ව જાතියකින් ඉන්න කොටසකුත් තියෙනවා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ කර්ම ශක්තියින්ගේ ඉෂ්ට විපාක. දන් දුන්නම එහි ස්වාභාවික ඵලයේ වශයෙන් ප්‍රාර්ථනා කළත් නොකළත් භවභෝග සම්පත් ලැබෙනවා. සිල් රැක්කම එහි ස්වාභාවික ඵලයේ වශයෙන් වාසනාවන්ත උත්පත්ති ලැබෙනවා. භාවනා කරාම එහි ස්වාභාවික ඵලයේ වශයෙන් නුවණ ලැබෙනවා. මේ ත්‍රිවිධ කර්ම ශක්තියින් රැස් කිරීම ඒ ජීවන සැලැස්මේ තව කොටසක්. එහි අවසාන කොටස සේවයයි. සේවය කියලා කියන්නේ තමන් උපන් රටට, ජාතියට, ආගමට, භාෂාවට යම්කිසි උදව්වක්, උපකාරයක් කිරීම. අපේ රට, ජාතිය, ආගම, භාෂාව අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ පවතිනවා. එසේ පැවැත්මට උදව් වූයේ අපේ මුතුන් මිත්තන්ගේ සේවයයි. ඒ අය පරම්පරාවෙන් පරම්පරාවට රට, ජාතිය, ආගම, භාෂාව රැකගෙන ඇවිල්ලා අපේ අතටපත් කරලා තියෙනවා. දැන් ඉන්න අප ඒ සේවයේ දෙන්නට ඕන. ඒ සේවය අපනකොලොත් මතු පරම්පරාවට රට, ජාතිය, ආගම, භාෂාව නැතු වෙනවා. ඒ නිසා ඒ සැලැස්ම අනුව එලෙසින් වැඩ කරන්නට ඕන. සේවය බොහොම උසස්. රට වෙනුවෙන් කරන සේවය, ජාතිය, ආගම, භාෂාව වෙනුවෙන් කරන සේවය ඉතාම උසස්. එපමණක් නෙවෙයි, පවතින්නේ එපමණයි. දුටුගැමුණු රජතුමා ගැන මඳක් සිතා බලන්නට. එතුමා බොහොම පොහොසත් වෙච්ච රජ කෙනෙක්. මුළු ලක්පොළොව එතුමාගේ කියන්නට පුළුවන් තරමට පොළොව තිබුණා. කෝටි ගණන් සල්ලි තියෙනට ඇති විශාල ඥාති මිත්‍ර පිරිසක් හිටියා. අද බලන්නට දුටුගැමුණු රජතුමාගේ කියලා පෙන්වන්නට බින්වගලක් නැහැ. දුටුගැමුණු රජතුමාගේ කියලා පෙන්වන්නට සත කාලක් නැහැ. නමුත් එතුමා කරපු සේවය අදක් තියෙනවා. ජාතිය වෙනුවෙන් කරපු සේවය අද කාටත් මතක තියෙනවා. ශාසනය වෙනුවෙන් කරපු සේවය කාටත් මතක තියෙනවා. රුවන්වැලි මහා සෑය තිබුණතුරු දුටුගැමුණුගේ නම යට වෙන්නේ නැහැ.
ලෝවාමහා පාය මිරිසෙවිතිය තිබෙන තුරු දුටුගැමුණු රජතුමා අමතක කරන්නට බෑ. සීවේ ඉතුරු වුණ අනිත් සියල්ලක්ම නැතුව ගියා. ඒ නිසා සේවයක් කරන්න ඕන ඒ සැලැස්මේ. දැන් මා කීවේ පෙළ අටුවා දැනගැනීමෙන් අපිට ලබා ගන්නට පුළුවන් ප්‍රයෝජන වලින් එකක්. සමහර දෙනා හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ පරලෝකයට තියෙන එකක්. නැත්තම් නිර්වාණ අවබෝධයට තියෙන එකක්. නිර්වාණ අවබෝධය කරන හැටි බුදු ධර්මයේ හොඳට සඳහන් වෙනවා. ඒ වගේම පරලෝක සුගත සම්පත් ලබන හැටි බුදු ධර්මයේ හොඳට සඳහන් වෙනවා. ඊට වඩා සඳහන් වෙන්නේ ඉරිහිදා ජීවිතේ වාසනාවන්ත කරගන්න මාර්ගයයි. නිසා අටුවා සහ පෙළ ඉගෙනීමෙන් අපට ඔය වගේ හොඳ ජීවන සැලැස්මක් හදාගෙන ලබාගත් ජීවිතේ හැම අතින්ම සාර්ථක කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා මේ පින්වතුන් තව තවත් ධර්මයේ ඉගෙන ගන්නට අටුවා නැයිනේ හොඳට තේරුම් ගන්නට එහි ඇති සැලසුම් ජීවිතයට සම්බන්ධ කරගන්නට එසේ කටයුතු කරමින් සිහියෙන් නුවණින් දිවිපාත්මින් තමන් තුළ ඇති අගුණ දුර්වලකම් අඩු කරගෙන ගුණ නුවණ වැඩි කරගෙන ඒ ගුණ ධර්මයන්ගේ සහ පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් උතුම් වූ නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරන්නට. ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංසයන් හේතු කොටගෙන උතුම් නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කටයුතුයි.